අද මම අරගෙන ආවේ ජාත්‍යන්තර සංවිධාන වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝව. මෙම වීඩියෝව හරහා සාක් සංවිධානය පිළිබඳව ඔබදත් නොදත් තරඟ විභාගයකදී ඇසිය හැකි සියලුම ආකාරයේ තොරතුරු ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙවැනි ආකාරයේ තරඟ විභාග සඳහා අවශ්‍ය සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරු දිගින් දිගටම ඔබට ලබා දීමට අප සූදානම්. ඉතින් ඔබ තවමත් අපේ ඉගෙනුම් ලෝකය YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ තුල අන්තර්ගත තොරතුරු ඔබට දැන් නොමිලේම PDF ආකාරයෙන්ද ලබා ගත හැක. ඒ සඳහා අපේ ඉගෙනුම් ලෝකය Facebook පිටුව සමග සම්බන්ධ වන්න. අද අපේ වීඩියෝවට යමු. පළමු ප්‍රශ්නය. සාක් යන්නෙහි දිගු නාමය කුමක්ද? පිළිතුර දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය. South Asian Association for Regional Cooperation. දෙවන ප්‍රශ්නය. සාක් සංවිධානය පිහිටුවීමට මූලික වූයේ කවුරුන්ද? පිළිතුර බංග්ලාදේශ හිටපු ජනාධිපති ෂියා ඌර් රෙහිමාන්. මොහු පිළිබඳව සාකච්ඡා කරනවා නම් මොහු මේ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතාවයක් ඇති කර ගැනීම සඳහා සංවිධානයක් බිහි කිරීම අවශ්‍යයි කියලා දකුණු ආසියාතික රාජ්‍ය නායකයන්ට පෙන්වා දී තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි සාක් සංවිධානය පිහිටුවන්නේ. මේ නිසාම මේ හිටපු බංග්ලාදේශ ජනාධිපති ෂියා ඌර් රෙහිමාන් මහතා සාක් සංවිධානයේ පියා ලෙසද හඳුන්වනවා. තුන්වන ප්‍රශ්නය. සාක් සංවිධානයේ පිහිට වූයේ කුමන වසරකදීද? සාක් සංවිධානයේ පිහිටුවන්නේ 1985 වර්ෂයේදී ඒ බංග්ලාදේශයේ ඩකා නුවරදී. හතරවන ප්‍රශ්නය. සාක් සංවිධානයේ වර්තමාන සමාජික රටවල් සංඛ්‍යාව කොපමණද? එම සමාජික රටවල් මොනවාද? වර්තමානයේ වන විට සාක් සංවිධානයේ සමාජික රටවල් 8ක් ඉන්නවා. ඒ සමාජික රටවල් 8 වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඇෆ්ගනිස්තානය. මේ රටවල් 8න් ඇෆ්ගනිස්තානය හැර ඉතුරු රටවල් 7ම මේ සාක් සංවිධානයේ ආරම්භක සමාජිකයින්. ඇෆ්ගනිස්තානය පමණයි පසුකාලීනව සාක් සංවිධානයේ සමාජිකත්වය ගන්න. ඉතින් ඉතුරු රටවල් 7ම ආරම්භක සමාජිකයින්. සාක් සංවිධානයේ සමාජිකත්වය ගත් අවසන් රට කුමක්ද? පිළිතුර ඇෆ්ගනිස්තානය. ඇෆ්ගනිස්තානයේ සාක් සංවිධානයේ සමාජිකත්වය ගන්නේ 2007 වර්ෂයේදී. ඒ 14 වන සාක් සමුළුවේදී. 6 වන ප්‍රශ්නය. සාක් සංවිධානයේ ලේකම් කාර්යාලය පිහිටියේ කොහේද? පිළිතුර නේපාලයේ කත්මණ්ඩු නුවර. 7 ප්‍රශ්නය. සාක් සංවිධානයේ ලේකම් කාර්යාලය ස්ථාපනය කරන ලද්දේ කුමන වසරකද? පිළිතුර 1987 වර්ෂයේදී. 8 වන ප්‍රශ්නය. සාක් සංවිධානයේ වර්තමාන මහලේකම්වරයා කවුරුන්ද? පිළිතුර ගෝලම් සර්වා. මොහු බංග්ලාදේශ ජාතිකයෙක්. ගෝලම් සර්වා මහතා මහලේකම් ධූරයට පත් වෙන්නේ 2023 වර්ෂයේදී. 9 වන ප්‍රශ්නය. සාක් සංවිධානයට අයත් ආයතන මොනවාද? ඒවා පිහිටා ඇත්තේ කොහේද? සාක් සංවිධානයට අයත්
ආයතන කිහිපයක්ම තියෙනවා. ඉන් සාක් කෘෂිකාර්මික මධ්‍යස්ථානයේ පිහිටලා තියෙනවා බංග්ලාදේශයේ ඩකා නුවර. සාක් බලශක්ති මධ්‍යස්ථානයේ පිහිටලා තියෙනවා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර. සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. සාක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටලා තියෙනවා ඉන්දියාවේ. 10 වන ප්‍රශ්නය. පළමු සාක් සමුළුව පැවැත්වුයේ කොහේද? කුමන වසරේද? පළමු සාක් සමුළුව පැවැත්වෙන්නේ 1985 වර්ෂයේදී බංග්ලාදේශයේ ඩකා නුවරදී. 11 වන ප්‍රශ්නය. අවසන් සාක් සමුළුව පැවැත්වුයේ කොහේද? කුමන වසරේද? අවසන් සාක් සමුළුව පැවැත්වුණේ 2014 වර්ෂයේදී. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදී. 2024 වර්ෂයේත් සාක් සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් 2024 වර්ෂයේ ඒ සාක් සමුළුව පැවැත්වුණේ නැහැ. මේ නිසා අවසන් සාක් සමුළුව පැවැත්වුණේ 2014 වර්ෂයේදී. 12 වන ප්‍රශ්නය. මෙතෙක් පවත්වා ඇති සාක් සමුළු ගණන කොපමණද? මේ වන විට මුළු සාක් සමුළු 18ක් පවත්වලා තියෙනවා. 13 වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පවත්වා ඇති සාක් සමුළු ගණන කොපමණද? ඒ කුමන වසරවලද? ශ්‍රී ලංකාවේ සාක් සමුළු 3ක් පවත්වලා තියෙනවා. ඒ 6 වන සාක් සමුළුව 1991 දී, 10 වන සාක් සමුළුව 1998 දී හා 15 වන සාක් සමුළුව 2008 වර්ෂයේදී. 14 වන ප්‍රශ්නය. සාක් සංවිධානයේ මහලේකම් ධූරය දැරූ පළමු ශ්‍රී ලාංකිකයා කවුරුන්ද? සාක් සංවිධානයේ මහලේකම් ධූරය දැරුවේ මුලින්ම නිහාල් රොඩ්රිගෝ මහතා. මොහු 1999-2002 කාලය තුල තමයි සාක් සංවිධානයේ මහලේකම් ධූරය දරන්නේ. මොහුට අමතරව තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් සාක් සංවිධානයේ මහලේකම් ධූරය දැරුවා. ඒ ඇසළ රුවන් වීරකෝන් මහතා. වර්තමානයේ වන විට ඉන්න මහලේකම් තනතුර දරන්නේ බංග්ලාදේශයේ ගෝලම් සර්වා මහතා. ඔහු ඒ තනතුරට පත් වෙන්නේ 2023 වර්ෂයේ. 2023 වර්ෂයට පෙර, ඒ කියන්නේ ගෝලම් සර්වා මහතාට කලින් හිටපු මහලේකම් ධූරය දැරූ පුද්ගලයා තමයි ඇසළ රුවන් වීරකෝන් මහතා කියලා කියන්නේ. ඔහු මහලේකම් ධූරය දැරපු දෙවන ශ්‍රී ලාංකිකයා. එතකොට මේ ප්‍රශ්නයෙන් අහන්නේ පළමු ශ්‍රී ලාංකිකයා ඒ නිහාල් රොඩ්රිගෝ මහතා. සාක් සංවිධානය හා සම්බන්ධ සප්තා ගිවිසුමේ දිගුම නාමය කුමක්ද? එම ගිවිසුම අත්සන් කරන ලද්දේ කුමන වසරකද? පිළිතුර දකුණු ආසියානු වරණීය වෙළඳ ගිවිසුම. South Asian Preferential Trade Arrangement. මේ ගිවිසුම අත්සන් කරන්නේ 1993 වර්ෂයේදී. 16 වන ප්‍රශ්නය. සාක් සංවිධානය හා සම්බන්ධ සෆ්තා ගිවිසුමේ දිගු නාමය කුමක්ද? එම ගිවිසුම බලාත්මක වන්නේ කුමන වසරකද? පිළිතුර වෙන්නේ දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපය. South Asian Free Trade Area. අපි මීට පෙර ප්‍රශ්නයේදී සාකච්ඡා කරපු සප්තා ගිවිසුම. ඒ කියන්නේ දකුණු ආසියානු වරණීය වෙළඳ ගිවිසුම අහෝසි වෙලා තමයි මේ දකුණු ආසියානු නිදහස් වෙළඳ කලාපය නම් වූ ගිවිසුම ආරම්භ වෙන්නේ. මේ ගිවිසුමට සාක් සංවිධානයේ සමාජිකයන් අත්සන් කරන්නේ 2004 වර්ෂයේදී. නමුත් මෙය බලාත්මක වෙන්නේ 2006 වර්ෂයේ සිට. ඉතින්
සාක් සංවිධානය පිළිබඳව ඔබ මෙතෙක් නොදැන සිටි කරුණු බොහොමයක් මෙම වීඩියෝ හරහා ඔබ ඉගෙන ගන්නට ඇතැයි සිතමි. තවදුරටත් මෙවැනි වීඩියෝ ලබා ගැනීම සඳහා අපේ ඉගෙනුම් ලෝකය YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙම තොරතුරු PDF ආකාරයෙන් ලබා ගැනීම සඳහා අපේ ඉගෙනුම් ලෝකය Facebook පිටුව සමග සම්බන්ධ වන්න. ඊළඟ වීඩියෝ මගින් අපි හමු වෙමු.